මම මේ රටේ නිදහස් අධ්‍යාපනයේ නිෂ්පාදනය. ඔහුගේ ගුවන් විදුලි මාධ්‍ය ජීවිතය ඇරඹෙන්නේ 1963 වසරේදීය. පාලිත පෙරේරා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රථම නිවේදකයා වන්නේ 1982 පෙබරවාරි 15 වැනිදාය. ලංකාවේ පළවෙනි විධිමත් FM සේවාව පටන් ගත්තේ මම ගුවන් විදුලියේ 1989 ඒ තමයි සිටි FM සේවය. ශ්‍රී ලංකාවත් එංගලන්තයත් අතර පැවති ප්‍රථම ටෙස්ට් තරගය පිසරා ක්‍රීඩාංගණයේදී සජීව ලෙස රූපවාහිනියෙන් ගෙනාවේ. අන්න ඒ විකාශයේත් පළවෙනි නිවේදකයා නැත්නම් විස්තර ප්‍රකාශකයා වුණේ මමයි. වර්ෂ 2013 දී ඔහුගේ ක්‍රිකට් විස්තර විචාරයට වසර 50ක් සපිරිණි. ටෙස්ට් ජාතිය බවට පත්වීමෙන් පසු පවත්වන ප්‍රථම ටෙස්ට් තරගය අද පවත්වන නිසා ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ ඉස්සෙල්ලාම සත්‍යන්තයේ සුබ උදෑසනක් ආයුබෝවන් කියන ආකෘතිය ලබා දුන්නේ ජාතික රූපවාහිනියයි. කවල්ලි ගෑන්ගේ සමහර අයගේ මෙන්න මේ වගේ නෑ. I have been told I have a very obstinate thumb. මම ඉතාමත් වාසනාවන්ත පුද්ගලෙක්. මට පුළුවන්කම ලැබුණා ලංකාවේ ජනාධිපතිවරු 3 දෙනෙක්ගේ විදේශීය සම්මන්ත්‍රණ සාකච්ඡා තිබිච්ච අවස්ථාවල් එම රටවලට ඔවුන් සමග ගොස් ගුවන් විදුලි සංස්ථාවට වාර්තා කිරීමට මා ගුවන් යානාවට නගින්න ඈත සිට ඉන්නකොට ෆිදෙල් කැස්ට්‍රෝ මා ළඟට ආවා. ඇවිල්ලා මාව නැවතත් වදාගෙන මම හිතන්නේ ග්‍රාෂියා කියලා කිව්වා. මම කාමදාක්වත් ගුවන් විදුලි මයික්‍රෝෆෝනයක් ඉදිරියට හෝ රූපවාහිනී සජීව කැමරාවක් ඉදිරියට යන්නේ නැහැ. විෂය පිළිබඳවත් විෂයට සම්බන්ධව එන ආරාධිත අමුත්තා පිළිබඳවත් මා දීර්ඝ වශයෙන් දින කිහිපයක් තිස්සේ හෝම්වර්ක් කරනවා, රිසර්ච් කරනවා, පරීක්ෂණ කරනවා, හොයලා බලනවා. ලේඛනයේහි භාෂණයෙහි මතු නොව සිතුවමෙහිද හපන් කම්පානා පාලිත පෙරේරා විසින් සිතුවම් කළ පොත් කවරද 50කට අධිකය. චානු අපේ මේ කතා නායකයාගේ ඉල්ලීම පරිදි ඔහු හැඳින්වීම සඳහා කිසිදු විශේෂණ පදයක් භාවිත කිරීම තහනම් කරලා තියෙනවා. ඒ නිසා මෙහෙම තමයි ආරාධනා කරන්න වෙන්නේ. වර්ෂ 1963 දක්වා විහිදෙන අතිශය පුළුල් කාල පරාසය තුල ගුවන් විදුලියද රූපවාහිනියද මතු නොව ලේඛනයේහිද විස්කම් දක්වමින් දේශීය sannivedana කෙලිබිමෙහි නොබිඳෙන වාර්තා රසක හිමිකරු වූ ඔබේ හිතවත් පාලිත පෙරේරා සුරින් රයිගම් ටෙලිස් විශේෂ ප්‍රනාම සම්මානයෙන් පිදුම් ලබන වගයි. මේ ඔබේ හිතවත් පාලිත පෙරේරා. මහත්මයාට එහෙම යන්න දෙන්න බෑ. ඔබතුමාගේ හඬ මං අල්ල ගන්නවා. ඔබතුමාගේ හඬ පරම්පරා ගණනාවක් තවමත් අපේ හදවතේ රැඳෙනවා. ඉන්දා ඒ හඬ අපිට අහන්න ඕනිමයි අද. දුවේ මගේ මාධ්‍ය ජීවිතය අද වෙනකොට අවුරුදු 62ක් වෙනවා. ඉතින් මේකදී මම හිතන්නේ රවි යතේ තියෙන මේ සම්මානය
ඒ චාරිකාවේදී මම දුක් විඳ අභියෝගයට මුහුණ දුන්න ජීවිත තර්ජන වලට දෙවතාවක් මරණ ඉදිරියට ගිහිල්ලා පෙරිච්ච ඊට පස්සේ මම හිතුණා මාව හුඟක් අය දන්නේ දුවේ ක්‍රිකට් ක්‍රීඩාව ගමට ගෙනිච්ච පුද්ගලයා හැටියටයි 1963 සිට 2015 දක්වා අවුරුදු 52ක් උගුරේ ලේ රහ වෙනතුරු ක්‍රිකට් පිටිය මං පුංචි රේඩියෝකට ගෙනිච්චා. ඒ අග්‍රඵලයේ මා දකින්නවා ඇමරිකාවේ හිටියා මාටින් ලූතර් කිං කියලා ජනනායකයෙක්. ඔහුගේ ඉතාම ජනප්‍රිය කතාවක් තිබුණා I have a dream කියලා. මටත් තියෙනවා ඒ කතාව කියන්න මටත් සිහිනයක් තිබුණා. නමුත් 1963 ගමට ගෙනිච්ච ගුවන් විදුලිය හරහා ජනප්‍රිය වෙච්ච උණ හැදුව ක්‍රිකට් ක්‍රීඩාව අද ගම් නියංගම් පුරා ගොස් තිබෙනවා. අද මේ වන විට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් 167 දෙනෙක් බිහි කරලා තිනවා. එක්දින ක්‍රීඩකයන් 219 දෙනෙක් බිහි කරලා තිනවා. ඒ වගේම T20 ක්‍රීඩකයන් 109 දෙනෙක් බිහි කරලා තිනවා. මේ ඔක්කොමට වඩා ප්‍රශංසනීය වන්නේ මේ පසුගිය අවුරුද්දේ අවුරුදු 19න් පහළ ලෝක කුසලාන කාන්තා තරගයට සහභාගී වෙච්ච මොනරාගල වැනි දුෂ්කර කලාපෙන් ආපු කාන්තාවක් නෙමේ පාසල් සිසුවක් චමෝදී එංගලන්ත කණ්ඩායම පරාජය කිරීමට ලකුණු 42කට විකට් 5ක් දවාලුවා. මගේ සිහිනය සැබෑ වෙලා තියෙනවා. ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි ගෞරවයයි මේ අප ඔබතුමන්ට පුද කරන්නේ. ඔව් කියන්න පුළුවන්. දුවේ මගේ අවුරුදු 62ක මාධ්‍ය ජීවිතයේදී මං දුක් විඳ හරියට ජීවිත තර්ජන තිබුණා. ඒ අවස්ථාවේදී මාව වැටෙන්න නොදී මාව අතින් අල්ලලා උස්සුවේ මගේ ආදරණීය බිරිඳ. රවි මේ සම්මානය ඇයට. එතුමියටත් අපේ ගෞරවය මේ මොහොතේ තාමත් ආදරෙන් අපි පුද කරනවා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. චානු බලන්න ඒ චතුර බව, ඒ මතකය, ඒ දැනුම, ඒ ආදරණීය බව අපිට ඉගෙන ගන්න කොච්චර දේවල් තියෙනවද? ගොඩක් දේවල් තියෙනවා.